හලෝ ගයිස් කොහොමද ඉතින් මම නම් ෂේප් එකේ ඉන්නවා ඉතින් ලංකාවට ඇවිල්ලා තාම දවස් 3යි 4යි ඉතින් ඕගොල්ලොත් හොඳින් ඉන්නවා කියලා හිතනවා ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ඉතින් ඕගොල්ලෝ thumbnail එක දැක්කම දන්නවා මොකටද කරන්නේ කියලා මම හිතන්නේ මේ પાස්පෝර්ට් එක ගැන ලංකාවේ પાස්පෝර්ට් එක රිනිව් කරන විදිය ගැන මම කරන තුන්වෙනි වීඩියෝ එක තුන්වෙනි වීඩියෝ එකෙන් මම මේ ගැන කතා කරන්නේ අද බයෝමෙට්‍රික්ස් දෙන එක ගැන මොකද මම પાස්පෝර්ට් එක රිනිව් කළේ කැනඩාවේදී පෝස්ට් එකෙන් කරේ ඉතින් ඒකේ වීඩියෝස් උත් තියෙනවා ඔයගලන්ට බලන්න පුළුවන් මම ඉතින් අද ආවා බයෝමෙට්‍රික්ස් දෙන්න මම කැනඩාවේ પાස්පෝර්ට් එක රිනිව් කරනකොට ඒකේ සයිට් එකේ නම් තිබ්බේ එයාපෝට් එකෙන් දෙන්න පුළුවන් කියලා බයෝමෙට්‍රික්ස් නමුත් එයාපෝට් එකේදී බයෝමෙට්‍රික්ස් දෙන්න උනේ නැහැ සහ ඒගොල්ලෝ කිව්වෙත් પાස්පෝර්ට් ඔෆිස් එක කියන්නේ මේ තියෙන්නේ මෙන්න මෙතනට එන්න කියලා බත්තර මුල්ලේ මම අද බත්තර මුල්ලේ එතන ඔෆිස් එකට ආවා මේ දෙන්නේ අපේ බත්තර මුල්ලේ තියෙන පාස්පෝර්ට් ඔෆිස් එක. ඉතින් මට ඇත්තටම වැඩේට ගියේ විනාඩි 10ක් විතර. මම කියන්නම් ඒ කියන්නේ මේ ලොකු බිල්ඩින් එකේ යන්න ඕනේ සෙකන්ඩ් ෆ්ලෝර් එකට. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ රූම් නම්බර් 3. ඒ කියන්නේ බයෝමෙට්‍රික්ස් දෙන්න. මම දන්නේ නැහැ. ඉතින් අනිත් මොනවා හරි මේ වැඩවලට මම කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක මේ ලොකු බිල්ඩින් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ රූම් නම්බර් 3. ඒකට කියනනම් කිසිම මුදලක් ගෙවන්න ඕනෙත් නැහැ. ඒ බයෝමෙට්‍රික්ස් දීලා එන්න තමයි තියෙන්නේ. ඒක විනාඩි 3ක 4ක වැඩක්. අර ඉතින් අපි නෝමල් දෙන විදියටම වම් අතේ ඇඟිලි 4 තියන්න ඕනේ. ඊට පස්සේ දකුණු අතේ ඇඟිලි 4 තියනවා. ඊට පස්සේ තම් දෙක තියනවා. බයෝමෙට්‍රික්ස් දෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඒක කරන්න ලේසි වැඩක්, කරන්න පුළුවන් වැඩක්. එහෙනම් ඉතින් අදට කතාව ඉවරයි. බයෝමෙට්‍රික්ස් දෙන්න අනිවාර්යෙන්ම ආවොත් ඉතින් මම වීඩියෝ එක කරන්නේ 2025 ජූනි 27 දැන් වෙලාව 10:43 උදේ. ඉතින් අනිවාර්යයෙන්ම බයෝමෙට්‍රික්ස් දෙන්න. ඉතින් ද ජාන් YouTube channel එකත් එක්ක ඉන්න. මගේ එක්ස්පීරියන්ස් මම අනිවාර්යයෙන්ම ෂෙයා කරනවා මේ වගේ කියන්නේ ඕගොල්ලන්ටත් අවශ්‍ය වෙයි කියලා හිතන දෙයක්. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න. සතුටින් ඉන්න. බයි.